බයොලොජි අපි ආසම සබ්ජෙක්ට් එකක් නේ. ඉතින් අපි මේ බයොලොජි පටන් ගත්තේ කොහොමද? බයොලොජි පටන් ගත්තේ O level වලට හොඳම රිසල්ට් එකක් දාපු අපි මෙඩිසින් යන්න බලාගෙන තමයි බයෝ කියන සබ්ජෙක්ට් එක අපි ස්ටඩි කරන්න පටන් ගත්තේ. සමහර අය ඇග්‍රි ෆැකල්ටි එකට ගිහිල්ලා ඇග්‍රි මැනේජ්මන්ට් කරලා ඒ පැත්තෙන් ඉහළට යන්නත් බයෝ පටන් ගත්තා වෙන්න පුළුවන්. ඉතින් බයොලොජි වල තියෙන ලොකුම ගැටලුව තමයි මේ සබ්ජෙක්ට් එකේ ගොඩක් දේවල් පාඩම් කරන්න තියෙනවා. සම්පත් පොත අරන් බැලුවත් ඡේද ගොඩයි. ඉතින් ඒ සම්පත් පොතේ තියෙන දේවල්ම තමයි රචනාවල, ව්‍යුහගත රචනාවල MCQ වල තියෙන්නේ. සමහර MCQ කරන්න සම්පත් පොත කියවලා මදි. අපි එතනින් එහාට තව තේරුම් ගැනීම කරගන්න ඕනේ. අපි ඒව වෙනම කතා කරමු. දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා study tips for biology යටතේ මේ බයෝ පාඩම් කරන දරුවන්ට තියෙන ගැටලු කීපයක් විසඳ ගන්න මම යෝජනා කරන ක්‍රම කීපයක්. ඉතින් මෙහෙම කරන්නේ. ඔයා දන්නවා 2024 A level results වල biology තමයි physics වලටත් වඩා යට ඒ ප්‍රමාණයක් තියෙන සබ්ජෙක්ට් එක උනේ. ඇත්තටම ගත්තොත් එහෙම A level අපේ science stream එකේ අඩුම results තියෙන අඩුම ඒ ප්‍රමාණය තියෙන්නේ biology වලට. ඉතින් අපි මෙච්චර ලේසි biology, මෙච්චර අපි ආස biology. ඇයි අපි ඒකක් ගන්නෙ නැතුව අතාරින්නේ? අපි බලමු study tips අපිට පුළුවන් අපිට ඒකකට යන මාර්ගය විවර කරගන්න. ඔයා දන්නවා ඔයාගේ ටාගට් එක එකක්, ඔයාගේ ටාගට් එක මෙඩිසින් යන එක, ඔයාගේ ටාගට් එක ලොකු ටාගට් එකක්, ඔයාගේ සුන්දර සිහිනයක් තියෙනවා. හැබැයි ඒ සුන්දර සිහිනට යන ගමන නම් සුන්දර නැහැ. ඉතින් අපිට සමහර කමිට්මන්ට් අපිට ඒවක් කරේ නැත්නම් ඒ කමිට්මන්ට් ටික දුන්නේ නැත්නම් අපිට එතනට යන්න බෑ. අපි දකින සුන්දර සිහිනේ වගේම තමයි අපි යන මාර්ගයේ සුන්දර නැහැ. ඒක සාමාන්‍යයෙන් ටාගට් එක ලොකු වෙන්න යන ගමන දුෂ්කරයි. අචීව් කරගත්තට පස්සේ අපේ ගමන සුන්දර වෙයි. අචීව් කරගන්නකම් ගමන අසුන්දරයි. අපේ ටාගට් එක පොඩි නම් ගමන සුන්දරයි. හැබැයි ටාගට් එකේ ප්‍රමාණය තමයි අපේ ඉදිරි ජීවිතයේ තීරණය වෙන්නේ. හරි. අපි යමු බයොලොජි සම්බන්ධයෙන් ස්ටඩි ටිප්ස් ටිකක් කතා කරන්න. හරි දුවේ පුතේ, ඔයාලා හැමෝම බයෝ පාඩම් කරනවානේ. මෙතන කවුරුත්ම නැහැ පාඩම් නොකරන. තව මාස කීපයක් වෙන්න පුළුවන් වාගේ විභාගෙට තියෙනවා. ඊළඟ අවුරුද්ද වෙන්න පුළුවන් විභාගෙ කරන්න. ඔයා මොන අවුරුද්දේ මොන වෙලාවෙ විභාගෙ කරත් ඔයා පාඩම් කරන්න ඕනේ. ඔයා බයෝ පාඩම් කරනවා. අනිවාර්යෙන්ම ඔයා පාඩම් කරනවා. ඔයා පාඩම් කරන්නේ නැත්තේ නැහැ. ඔයා බයොලොජි සිලෙක්ට් කරගද්දිම ඔයා දන්නවා බයෝ පාඩම් කරන්න ඕනේ. හරි. මම ඔයාට යෝජනා කරනවා බයෝ පාඩම් කරන්න හොඳම ටයිම් එක මොකක්ද කියලා. මගේ අත්දැකීම, අපිත් එක්ක කතා කරන ස්ටුඩන්ට්ස්ලාගේ අත්දැකීම, මෙඩිසින් ගියපු, කැම්පස් ගියපු ගොඩක් අයගේ අත්දැකීම් වලින් තමයි මම මේ යෝජනාව වලට කරන්නේ. මම හිතනවා ඔයාලටත් මේක සමහර විට ගැලපෙන්න පුළුවන්. සමහර අයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි මිනිස්සු, අපි එකිනෙකා වෙනස්. හැබැයි බොහෝ වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි මේ හිමිදිරි උදෑසන හෝ හවස රාත්‍රී කාලේ, ඒ කියන්නේ මධ්‍යම රාත්‍රියේ නෙමෙයි, පාන්දර 2-3 නෙමෙයි, හිමිදිරි උදෑසන අපි 5ට විතර ගත්තොත් එහෙම හවස 5න් පස්සේ රෑ 10-11 වගේ වෙනකම් මෙන්න මේ වෙලාව තමයි හොඳම වෙලාව බයොලොජි පාඩම් කරන්න. අපි දවල් 2ට 3ට පාඩම් කරන්න ගත්තොත් එහෙම ඒක ඇත්තටම අපි පාඩම් කරනවා වෙන්න පුළුවන්. ලෙක්චර් නෝට් එක කියවගෙන යනවා වෙන්න පුළුවන්. විනාඩි 5ක් පැය භාගයකට විතර පස්සේ අරන් බලන්න, මතක් කරලා බලන්න වාට මොනවාද මතක කියලා. මේ උදේ පාඩම් කරන දේ පැය භාගයකට පස්සේ බලන්න මොනවාද මතක කියලා. ඔය දෙකේ අතර ඔයා ඔන්න කම්පැරිසන් එකක් කරලා බලන්න. කොච්චර සාර්ථකද උදේ පාඩම් කරන එක, එහෙම නැත්නම් හවස හෝ රාත්‍රී පාඩම් කරන එක. ඉතින් ඇත්තටම පුළුවන් නම් මේ ටයිම් එකට යන්න. ඒක අපේ ෆ්‍රෙෂ් මයින්ඩ් එක තියාගෙන උදේ පාඩම් කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. හොඳ මතකයක් වාට ගන්න පුළුවන්. ඉතින් අපිට හවස රාත්‍රී කාලේ වුණත් ගැටලුවක් නැහැ. මධ්‍යම රාත්‍රියේ වගේ වෙලාවක නම් බයෝ පාඩම් කරන්න එපා. නිදි මතේ නෝට් කියුවට කිසිම වැඩක් නැහැ. හරියට කුඹුරකට ගිහිල්ලා උඩ පැන ඉඳලා හවස ගෙදර එනවා වගේ වැඩක්. ඒ නිසා හරියට වැඩේ කරමු. ටාගට් එක මතක තියාගන්න. හැම වෙලේම මතක් කරගන්න කොහෙද යන්නේ? මොකද්ද මගේ ටාගට් එක? ටාගට් එක ලොකු වෙන්න මගේ කමිට්මන්ට් එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ටාගට් එක නිකන් සිහිනයක් වෙයි. හරි. මම පොඩි ස්ටඩි ටිප්ස් ටිකක් ඔයාලට දෙනවා. මේකෙදි ඔයාට මම යෝජනා කරනවා පොත් 6ක් ගන්න කියලා. පොත් කියන්නේ මේ මහා විශාල පොත් නෙමෙයි. අපිට පුළුවන්
pages 80ක් වගේ තියෙන. 80 pages වල පොත් 6ක් ගන්න. මේ 6 මම මේ කියන විදිහට බෙදාගෙන ඔයාට පුළුවන් මේ ස්ටෙප් ටික කරන්න. ඔයාට මේ ක්‍රමයේ ගැලපෙන්නේ නැත්නම් ඔයාගේ ක්‍රමයක් හොයාගන්න. හැබැයි මේ ක්‍රමයේ කරලා බලලා ඔයාගේ ප්‍රතිඵල මට කියන්න. Focus on subtopics and study. ඔයාට පුළුවන් පළවෙනි පොත ගන්න පුතේ. ඔයාලගේ මුළු සබ්ජෙක්ට් එකේම තියෙන මුළු බයෝ සබ්ජෙක්ට් එකේම තියෙන යුනිට් 10 ප්‍රධාන මාතෘකා 10 ලියලා ඒකේ යටතේ තියෙන උපමාතෘකා 10 වෙන වෙනම ලියා ගන්න. මෙන්න මේ වගේ පුළුවන් අපිට මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට දාලා තිනවා. සෛලීය පදනම යුනිට් 2 එකේ ජීවි ද්‍රව්‍ය වල මූලද්‍රව්‍ය සංයුතිය කියන එක ඊළඟ අන්වීක්ෂ භාවිතයේ බහිස්සාරීය සංඝටක මේ just example. ඔයා පළවෙනි සැරේ මේ පාර්ට් එක කියවුවොත් ඔයා ටික් එකක් දාන්න. දෙවෙනි සැරේ මේ පාර්ට් එක කිව්වොත් ටික් එකක් දාන්න. ටික් දෙකක් දාන්න. ඒ කියන්නේ ඔයා එතකොට දන්නවා මම දෙවනි පාඩම යටතේ අන්වීක්ෂ භාවිතය කියන එක දෙපාරක් ඔයා කියවලා තියෙනවා. හරිද? මේ විදිහට මුළු යුනිට් 10ම වාට බෙදාගෙන ටික් කරගෙන යන්න පුළුවන් නම් අන්නවා. ඒතර වාට මේක බලදිහා හරි. මම මේ යුනිට් එකේ මේ පාර්ට් එක නම් කවර් කරලා නැහැ. හැබැයි මම දන්නවා මේක රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන් හොඳ තැනක්. මේක ව්‍යුහගත එකක් එන්න පුළුවන් හොඳ තැනක්. මේ පාඩමේ MCQ මෙච්චරක් එනවා. මම ඒ ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒතර මේ වගේ ඔයා මාක් කරගෙන ගියොත් ඔයා දන්නවා ඔයාගේ සබ්ජෙක්ට් එක ඇතුලේ ඔයාට මොකක් හරි මිස් වෙලා තියෙනවද කියලා. එහෙනම් ඔයාට වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් පුතේ ඒකත් එක්ක. හරි. ඊළඟට අපි දෙවනි පොතට ගියොත් දෙවනි පොත තමයි අර්ථ දැක්වීමේ පොත. මේකෙදි ඔයාලා දන්නවා අර්ථ දැක්වීම කියන්නේ ඔයාලගේ විභාගයේදී සාමාන්‍යයෙන් ගොඩක් අර්ථ දැක්වීම් ලියන්න තියෙනවා. ඔයාගේ ව්‍යුහගත පේපර් එකේ ඔයා දන්නවා කෙලින්ම අහනවා ඩෙෆිනිෂන් එක මොකක්ද කියලා. ඔයාට පුළුවන් අර්ථ දැක්වීම සම්බන්ධයෙන් පොඩි නෝට්බුක් එකක් පිටු 80ක විතර බුක් එකක් අරගෙන සියලුම යුනිට් වයිස් සියලුම යුනිට් වල තියෙන අර්ථ දැක්වීම් ටික ඒකේ ලියන්න. ඔයාට හම්බෙන එක ලියන්න. හම්බෙන එක ලියන්න. හැබැයි පිළිවෙලකට ලියා ගන්න. ඒ යුනිට් වල තියෙන සියලුම මාතෘකා වලට අදාළව අර්ථ දැක්වීම් ටික ඔයා ලියනවා. ඔයා ඊට පස්සේ ඔයාට පුළුවන් වෙලාවක බස් එකේ යනවා පැයක් වෙන්න පුළුවන්. බස් එකේ යනවා පැය භාගයක් වෙන්න පුළුවන්. ඔයා කොහේ හරි ගිහිල්ලා ටිකක් කවුරු හරි එනකන් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරදී පොඩි ටයිම් එකක් එනවා වෙන්න පුළුවන්. ෆ්‍රී ටයිම් එකක ඔයා මේ පොත කියවනවා. නැවත කියවනවා. අර්ථ දැක්වීම අපිට මතක තියාගන්න අමාරුයිනේ. ඔයා නැවත මේ කියවන එකෙන් ඔයාට මොකද්ද වෙන්නේ? ඒ අර්ථ දැක්වීම ටික නිකම්ම මතක් වෙනවා. ඒ වගේම තමයි ඔයා එක කියවුවා කියලා පොඩි ටික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒතකොට ඔයා දන්නවා මම මේක 4 සැරයක් කියවලත් මට බෑ. එහෙනම් මම මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අන්න ඒ වගේ ඔයා අර්ථ දැක්වීමේ පොඩි පොතක් තියාගන්න. මේක ගොඩාක් වැදගත් වෙනවා ව්‍යුහගත රචනාවල ඔයාගේ විභාගෙදී ලකුණු ගන්න. ඊළඟට ඔයා තව පොඩි පොතක් ගන්නවා book number 3 කෙටි සටහන් පොත. මේකෙදි කෙටි සටහනක් කියලා කියන්නේ සාම්ප්‍රදායික කෙටි සටහන් නෙමෙයි. අපි මොකද්ද ෂෝට් නෝට් එකක් හදනවා කියන්නේ නෝට් එක ගත්තා, සම්පත් පොත ගත්තා, ඒකම පොඩියට පොයින්ට්ස් වල ලියාගත්තා, අක්ක චූටි අකුරෙන් ලියනවා. එහෙම නැත්නම් A4 එකක් දෙපැත්ත ලියලා නමනවා. අරකමයි මේකේ ඇති වෙනසක් නැහැ. එහෙම එකක් නෙමෙයි මේ ෂෝට් නෝට් එක. ඔයා පාඩම් කරන පාර්ට් එකේ පොඩි වචන දෙක තුනකින් අපි හිතමු ඔයා පාඩම් කරනවා පොඩි ඡේදයක්. ඒ ඡේදයේ පොඩි වචන දෙක තුනකින් ඔයාට ලියා ගන්න පුළුවන් ඔයාගේ සම්පත් පොතේ හරි ඔයාගේ ලෙක්චර් නෝට් එකේ හරි මොකේ හරි එතන ලියනවා. ඒව ආශ්‍රයෙන් ඔයාට පුළුවන් මේ පොතේ වගුවක් ලියන්න පුළුවන්, රූපයක් අඳින්න පුළුවන්, ගැලීම් සටහනක් අඳින්න පුළුවන්, චක්‍රයක් අඳින්න පුළුවන්. මේක ඔක්කොම ෂෝට්. ඔයා වගුව හදනකොට ඔයා හිතන්න කම්පැරිසන් එකක්. ඔයා වෙනස්කම් තමයි මේ ලකුණු කරන්න යන්නේ. ඒතකොට ඔයා ලියනවා මේ පැත්ත ලියනවා, අනිත් පැත්ත ලියනවා, A පැත්ත B පැත්ත ලියනවා. ඒකේ 1 2 3 4 කියලා දානවා. ඔයා ඒවා මොකක්ද කියලා ලියන්නේ නැහැ. ඔයා ලියන්නේ ටේබල් එක විතරයි. empty table එකක්. ඔයා empty table එක බලනකොට ඔයාට මතක් වෙනවා හරි. මෙන්න වෙනස්කම්. මෙන්න සමානකම්. එතකොට ඒ ඇති. ඔයාගේ රූපය පුළුවන් තරම් ඔයාගේ ඔළුවට යන විදිහට අවශ්‍ය දේ විතරක් අඳින්න ලොකුවට මාතෘකාවක් විදිහට දාගෙන පොයින්ට් විදිහට ලියාගෙන ඒවා මාක් කරගෙන ඒවා කරන්න යන්න එපා. just පොඩි රූපයක් අඳින්න. වනාන්තරේ නම් ඒ ටික වෙන් කරගන්න ඔයාට පුළුවන් පොඩි රූපයක් අඳින්න. ගැලීම් සටහන් චක්‍ර අපිට හම්බ වෙනවනේ. ඒවා පොඩියට අඳින්න. එහෙම නැත්තම් පොඩියට කියන්නේ රූපේ පොඩියට නෙමෙයි කන්ටෙන්ට් එක ඉතාමත් අඩුවට අඳින්න. වැඩි ලියන්න යන්න එපා. වාගේ කෙටි සටහන් පොත ඕක තමයි. ඒතකොට ඔයා ඕක බලනකොට ඔයාට මතක් වෙනවා හරි. මේක තමයි නයිට්‍රජන් චක්‍රය. මේක තමයි කාබන් චක්‍රය. මේක තමයි මේ පාර්ට් එක. මේක තමයි මේ පාර්ට් එක. හැබැයි ඔයා හිතින් ඒ ඔක්කොම බලන්න. ඔයාට අමතක වෙන නෝට් එක බලලා ආපහු මේක පොඩ්ඩක් බලා ගත්තට කමක් නැහැ. හැබැයි ෂෝට් නෝට් එක ඇතුලේ වැඩි ඩීටේල් ලියන්න යන්න එපා. අනිවාර්යෙන් වාගේ වෙනම පොතක් තියෙනවා වාගේ කෙටි සටහන් පොත. ඊළඟ පොත තමයි වැදගත්ම පොත. ලකුණු 50ක් ගන්න පුළුවන් 100ෙන්.
ලකුණු 50ක් කියන ඇත්තටම MCQ 45 46 47 48 ගහන එක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. MCQ කියන්නේ ගොඩාක් අය හිතනවා මේ MCQ අමාරුයි. MCQ කරන්න මුළු සිලබස් එකම A to Z දැනගෙන ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ. MCQ වල වුණත් අහන ස්ටයිල් එකක් තියෙනවා. ඔයාට ඉන්නේ ස්ටයිල් එක ගන්න පුළුවන් ඔයා MCQ book එකක් මේන්ටේන් කරොත්. මේක MCQ point එක ඔයා මේන්ටේන් කරනවා. ඔයා එක්සෑම් එකට කලින් ඔයා පාස් පේපර්ස් කරනවා වෙන්න පුළුවන්. ඔයාගේ ක්ලාස් එකෙන් හම්බෙන පේපර්ස් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පළාත් පේපර්ස් වෙන්න පුළුවන්, ස්කූල් පේපර්ස් වෙන්න පුළුවන්, මොඩල් පේපර්ස් වෙන්න පුළුවන්. මොනවා කරත් ඔයා නෝට් එකක් පාඩම් කරනකොට වුණත් ඔයාට හිතෙනවා නම් මෙන්න මේක තමයි MCQ point එක. කිසිම පිළිවෙලක් ඕනේ නැහැ ලියන්න. ඒක ඉස්සරහින් මේක හරිද මේක වැරදිද ඒකට හේතුව ලියන්න. අනිවාර්යෙන් අහයි කියලා හිතන MCQ හැම එකක්ම මාක් කරන්න. මේකට මාතෘකා අදාළ වෙන්නේ නැහැ. අහයි කියලා හිතන හැම එකක්ම මේක ලියන්න. කිසිම පිළිවෙලක් එපා. අමතක නම් නෝට් එක බලලා ඒකට අදාළ එක්ස්ප්ලනේෂන් එකක් එතනම ලියන්න. කෙටියෙන් ඊට අමතරව පුළුවන් හැම වෙලාවෙම මේක බලන්න. මේ තමයි ඔයා විභාගේ පාස් කරන ඔයාගේ ඒකකට යන්න තියෙන පොත. මේක නම් හරියටම මේන්ටේන් කරන්න. MCQ book එක කියන්නේ වාගේ ලකුණු 48ක් 49ක් 50ම ගන්න උනත් පාවිච්චි කරන්න පුළුවන් පොත. වා මුළු සිලබස් එකේම MCQ point එක ඒකේ පොඩි විවරණයක් එක ලියලා වා නිතරම බලනකොට වාට MCQ point එක මිස් වෙන්නේ නැහැ. ඒක එක්සෑම් එකේ අහද්දි විනාඩි 25ක් 30ක් යනකොට වා MCQ paper එකේ ලකුණු 50ම අරගෙන ලියලත් ඉවරයි. හොඳට මතක තියාගන්න MCQ point තියෙන book එකක් නම් මේන්ටේන් කරන්න ඕනේ. ඊළඟට වාගාව තව පොඩි පොතක් තියෙනවනේ book number 5 SCQ ලියන්න. ව්‍යුහගත රචනා ලියන්න. වාගේ SCQ පොඩි පොතක් තියාගන්න. මේකේ සම්පූර්ණයෙන් ප්‍රශ්න ලියලා උත්තර ලියන එකක් නෙමෙයි. හැබැයි ඔයා මේකෙදි SCQ මොනවද ලියන SCQ එකේ සමරි එකක් මේකේ දාගන්න. ඔයා හිතන්න යුනිට් 2 එකේ ප්‍රභා සංශ්ලේෂණේ SCQ එකක් ලිව්වා. සෛලීය ශ්වසන SCQ එකක් ලිව්වා. ඔයා ඒක මාක් කරනවා. ඔයාට පුළුවන් SCQ ලියද්දී SCQ පොඩි පොතේ ඔයා මාක් කරන අතරේ ඔයාට වෙනම CR පොතක් අරගෙන SCQ ලියන්න. ඒක මේ පොතේ ලියන්න බෑ. ඒක අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඊට අමතරව ඔයා SCQ ප්‍රශ්න 3ක් දවසකට කරන්න. ඔයා මම දන්නවා ඔයාගේ දවස් 7 ඔයා බෙදාගෙන තියෙනවා. බයොලොජි වලට මේ කාලේ, ෆිසික්ස් වලට මේ කාලේ, කෙමිස්ට්‍රි වලට මේ කාලේ මේ විදිහට ඔයා බෙදාගෙන තියෙනවා. ඔයාට පුළුවන් නම් ඇත්තටම හොඳයි අර උදේ පාන්දර SCQ එකක් පොඩි වෙලාවක් අරගෙන ලියන්න උදේට. එහෙම නැත්නම් දවල්ට, එහෙම නැත්නම් මේ තුනේම ප්‍රශ්න 3ක් ලිව්වොත් ඔයා එක දවසකට SCQ 3ක් ලිව්වා වෙනවා. ඔයාට දවස් 30ක් යනකොට SCQ 90ක් ඔයා දන්නේම නැතුව ලියලා. ඔයාට SCQ ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඔයා පාස් පේපර්ස් පාවිච්චි කරන්න, මොඩල් පේපර්ස් පාවිච්චි කරන්න, ලොකුවට පොත් හොයාගෙන පේපර්ස් හොයාගෙන කරන්න යන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට ඔයාගේ සිලබස් එකට ගැලපෙන විදිහට ලියන්න. ඊට අමතරව ගොඩක්ම ඉෆෙක්ටිව් මෙතඩ් එක තමයි SCQ ව්‍යුහගත රචනා ප්‍රශ්න ඔයාම හදලා ඔයාම උත්තර ලියන එක. ඒක ගොඩක් හොඳයි. හැබැයි ඔයාගේ උත්තරේ මාකින් එකක් එක්ක බලන්න, ඔයාගේ නෝට් එකක් එක්ක බලන්න. එහෙම බලලා ඔයා ක්ලියර් කරගන්න මේ උත්තරේ හරි කියලා. ඒක ගොඩාක්ම ඉෆෙක්ටිව් මෙතඩ් එකක්. ඔයාම ප්‍රශ්න හදලා ඔයාම ලියන එක. ඊට අමතරව ඔයාගේ SCQ ලියනකොට, ව්‍යුහගත රචනා ලියනකොට ඔයාගේ නෝට් එකෙන් බලන්න අමතක කරන්න එපා. නෝට් එකේ තියෙන දේවල් මේ ව්‍යුහගතවල පොඩි පොයින්ට්ස් නේ ලියන්න තියෙන්නේ. මිස් වුණොත් ලකුණු නැති වෙනවා. ඒකයි අපරාධයක් වෙයි. ඔයාට පුළුවන් අවසාන බුක් එක විදිහට පොඩි බුක් එකක් ගන්න. මේකත් essay question වලට අදාළව පාවිච්චි කරන පොතක්. මේකෙදි ඔයාට පුළුවන් මුළු පාඩම් 10ෙම අහන්න පුළුවන් SCQ කෙටියෙන් ලියන්න. පටුණක් වගේ ලියාගන්න. ඒ පටුණක් විදිහට ලියාගෙන ඒ රචනා ප්‍රශ්න ඔක්කොම අරගෙන ඔයාට පුළුවන් කොටස වෙනම ලොකු CR පොතක ලියන්න. ඔයා ඒක මාක් කරන්න. ඊට අමතරව ඔයාට පුළුවන් වැඩිපුරම SCQ අහන්න පුළුවන් ප්‍රශ්න තමයි වැඩිපුරම රචනා ප්‍රශ්න අහන්න පුළුවන් තැන තමයි යුනිට් 2 එක, යුනිට් 4 එක සහ යුනිට් 5 එක. ඉතින් මේ පාඩම් 3 ගැන වැඩි අවධානයක් යොමු කරන්න, වැඩිපුර රචනා ප්‍රශ්න කරන්න. පුළුවන් නම් එකම ප්‍රශ්නේ දෙපාරක් ලිව්වත් කමක් නැහැ මේ පාඩම් ටාගට් කරගෙන. ඊට අමතරව රචනා ප්‍රශ්න 3කට වාට යන්න පුළුවන් නම් ඔයාගේ ලකුණු 150යි ටාගට් එක ඇත්තටම 148 150 146 මේ ටාගට් එකේ වා කොහොමත් ඉන්නවා. ඔයාට පුළුවන් නම් පුළුවන් තරම් රචනා ප්‍රශ්න ලියන්න. රචනා ප්‍රශ්න ලියන්නේ නැතුව නම් රචනා ප්‍රශ්න වලට ලකුණු ගන්න බෑ. ඔයාට පුළුවන් රචනා ප්‍රශ්න ටික අනිවාර්යෙන් ලියන්න. මේ යුනිට් 2, යුනිට් 4 සහ යුනිට් 5 ගැන වැඩි අවධානයක් යොමු කරන අතරේ අනිත් යුනිට් 6, 7, 8, 9, 10 වලත් possible එන්න පුළුවන් හැම රචනා ප්‍රශ්නයක්ම අඩුම ගානේ එකපාරක්වත් ලියලා යන්න. ඒ කියන්නේ ඔයා රචනා පේපර් එක අතට ගන්නකොට ඔයාව ලියපු නැති ප්‍රශ්නයක් එතන තියෙන්න බෑ.
ඔයා මේ කාලේ ඇතුළත දවස ගානේ ප්‍රශ්න 3ක් ලිව්වොත් දවස් 30ට 90ක්. ඔයා මාස 3ක් කරොත් රචනා ප්‍රශ්න 270ක් කරලා. ඉතින් මාස 3ක් කියන්නේ ලොකු කාලයක්. ලොකු රචනා ප්‍රශ්න ගොඩක්. ඉතින් ඔය 270 ඇතුළත සිලබස් එකේ මාස 3කින් මේ වැඩේ ඇති. මාස 3කින් මුළු සිලබස් එකේ රචනා ප්‍රශ්න සමහර ඒවා දෙපාර ලියලා, සමහර ඒවා තුන් පාර ලියලා, සමහර ඒවා එකපාරක් ලිව්වාම ඇති. ඉතින් මේ විදිහට වාගේ එසේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඔයාලට අමතක නම් නෝට් එක බලලා ඒ පොයින්ට් එක හරියට ගන්න. ඔයාලට මතක නැත්නම් අනිවාර්යෙන් නෝට් එක බලන්න, සම්පත් පොත බලන්න, ඒ සිලබස් එකට අදාළ පොයින්ට් ටික එකතු කරගන්න. නැත්නම් ලියන්න වාල් ලියන්න එපා. අනිවාර්යෙන් මාකින් එකක් බලන්න, ලකුණු ටික ගන්න. ලකුණු ටික අරගෙන එසේ වලට ලකුණු ටික හදා ගන්න පුළුවන්. ওই විදිහට MCQ ව්‍යුහගත රචනා සහ essay question වලට ලකුණු ටික හදා ගන්න පුළුවන්. මේ බයොලොජි කියන්නේ ඉතාමත්ම ලේසියෙන් ඒකක් නෙමෙයි ඒකකටත් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි ආස හිතෙන හරි ලස්සන විෂයක්. ඉතින් ඒ ලස්සන අපි කැමැත්තෙන්ම ගත්තොත් අපේ ලොකු ටාගට් අපිට හරි ලේසියෙන් achieve කරගන්න පුළුවන්. අපිට මහන්සි වෙන්න ඕනේ තමයි අපිට ටාගට් එක ලොකුයි කියලා මහා විශාල මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. අපි හරි පාරේ යනවා නම් පුතේ මේ වැඩේ හරි සරලයි. ඉතින් මේ විදිහට ඔයා මේ වැඩේ කරගෙන ගියොත් මේ වැඩපිළිවෙල පාවිච්චි කරොත් ඔයාගේ ඒක ඔයාටවත් නවත්තන්න බෑ. ඉතින් දුවේ පුතේ ඔයා මේ විදිහට මේ වැඩපිළිවෙල කරගෙන ගියොත් ඔයා මේ ගමන යන එක ස්ථිරයි. ඔයාගේ ඒක ඒකෙන් එහාට මාක්ස් ගන්න එක MCQ වලට 48 49 ගහන එක රචනා ප්‍රශ්නවල 150න් 150ම ගන්න එක ව්‍යුහගතවල අවශ්‍ය මාක්ස් ටික ඔක්කොම ගන්න එක ආයි කාටවත් නවත්තන්න බෑ. ඔයාගේ ටාගට් එක කොච්චර ලොකු වුණත් ඔයා එතනට යනවා. මතක තියාගන්න මේ ටිප්ස් ටික මේ ටිප්ස් ටිකෙන් ඔයාට පුළුවන් මේ වැඩේ කොට දාගන්න. ඔයාගේ බයොලොජි එක ඔයාගේ අතේ තියෙන. මාස 3ක් හොඳටම ඇති. මාසිකුත් ඇති මහන්සිලා වැඩ කරොත්.